අයිබුවන් දුවේ පුතේ ඔබ මේ එක්වන්නේ ජියෝ ඇකඩමි YouTube channel එකත් එක්ක අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පුතේ ශිලා ගෝලය පිළිබඳ. ශිලා ගෝලය ගත්තාම පෘථිවි කබල හා ප්‍රාවරණයේ ඉහළ කොටස ශිලා ගෝලය ලෙස හඳුන්වන්න පුළුවන්. ශිලා ගෝලයේ ව්‍යුහය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක පෘථිවි කබල, දෙක ඉහළ ප්‍රාවරණය. පෘථිවි කබල අපිට නැවත කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක මහද්වීපික කබල, දෙක සාගරික කබල වශයෙන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ශිලා ගෝලයේ මිනිසාට ප්‍රයෝජනවත් වන අයුරු. ඒ ගැන සලකා බලන විට ජීවීන්ගේ වාස භූමිය ශිලා ගෝල ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මිනිසාට අවශ්‍ය සම්පත් සැපයීම ශිලා ගෝලයෙන් සිදු වෙනවා. 3. ශිලා ගෝලයේ මිනිසාගේ ප්‍රධාන ඉන්ධන මූලාශ්‍රයයි. 4. මිනිසාගේ වාසයට අවශ්‍ය භූමිය සපයන්නේ මේ ශිලා ගෝලය. 5. මිනිසාගේ කසල කළමනාකරණයට උදව් වෙනවා අපේ මේ ශිලා ගෝලය. ඊළඟට අපි සාකච්ඡා කරන පුතේ මිනිසාගෙන් ශිලා ගෝලයට වන අහිතකර බලපෑම් මොනවද කියලා බලන්න. භූමි හායනය, පාංශු කාදනය, මතුපිට භූදර්ශනය වෙනස් වීම, භූගත ජල මට්ටම් වෙනස් වීම, පරිසර පද්ධති වලට හානි වීම, පරිසර දූෂණය, කාන්තාරකරණය, දේශගුණ විපර්යාස. ශිලා ගෝලයට සිදුවන අහිතකර බලපෑම් අවම කළ හැකි අයුරු. පළවෙනි ක්‍රියාමාර්ගය තමයි පරිසරයට හානි නොවන ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම හා කසල කළමනාකරණය කිරීම අපිට කරන්න පුළුවන්. දෙවෙනි එක භූමි හායනයට හා විනාශයට ලක් නොවන අයුරින් ඛනිජ සම්පත් කැණීම් කිරීමට අපිට කරන්න පුළුවන්. 3. භූමි පරිභෝග ක්‍රම මගින් පාංශු කාදනය වැළැක්වීම හා පාංශු සංරක්ෂණය කිරීම. 4. බෑවුම් සහිත ප්‍රදේශ ස්ථායි කිරීම තුළින් බෑවුම් කඩා වැටීම වැළැක්වීම. 5. අවසාන වශයෙන් නිසි ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින්ද අපිට මේ ශිලා ගෝලයට සිදුවන අහිතකර බලපෑම් අවම කර ගැනීමේ හැකියාවක් උදා වෙනවා.